බලන්න යාළුවනේ මේක තමයි මගේ Adobe Stock ගිණුමේ ඇති මගේ ඩොලර් ආදායම. මගේ මේ වෙලාවේ ඩොලර් 34.5ක් වගේ තියෙනවා. මගේ account එකේ මේ වෙලාවේ total download 6යි තියෙන්නේ. මට ඩොලර් 34.5 හම්බෙලා තියෙන්නේ මේ download 6ට. Adobe Stock එකෙන් අපිට skill එකට සල්ලි ලැබුණාම මෙහෙම mail එකක් එනවා. යාළුවනේ දැන් මගේ skill account එකට Adobe Stock එකෙන් ආපු සල්ලි වැහලා තියෙන්නේ. දැන් මං හදන්නේ මේ සල්ලි මගේ අතට ගන්න. සල්ලි ගන්නකොට අපි බලන්න ඕනේ අඩුම ෆී එක අය කරන්නේ මොකින්ද කියලා. කාඩ් එක සල්ලි ගත්තොත් අපිට ඒ සල්ලි වලින් 7.5ක් කැපෙනවා. එතකොට අපිට බැංක් එකට ගත්තොත් 2.8ක් කැපෙනවා. අපිට තව මොබයිල් වලට එහෙට ගන්න පුළුවන්. එතකොට කැපෙන්නේ 1.4යි. මන් දැන් මොබයිල් වලට වලින් සල්ලි ගන්න යන්නේ. මං EasyCash වලින් තමයි මේ වෙලාවේ සල්ලි ගන්න ඉන්නේ. මට උපරිම ඩොලර් 3.96ක් ගන්න පුළුවන්. මං උපරිම සීමාවම ගන්නවා. මට මේ වෙලාවේ ඒගොල්ලෝ එක USD එකට ගෙවන්නේ රුපියල් 316.84ක්. මට මේ සල්ලි හම්බෙන්නේ 316.84 ගානේ. දැන් මම ට්‍රාන්ස්ෆර් කරා. අපි බලමු කොහොමද කියලා. විනාඩියක් යන්නත් කලින් EasyCash එකෙන් මැසේජ් එකක් ආවා සල්ලි හම්බ වෙන්න කියලා. EasyCash වලට මට දැන් 10,760ක් වැහැලා තියෙනවා. එහෙනම් යාළුවනේ YouTube එකෙන් ඉගෙනගෙන අදම වැඩේ පටන් ගන්න. වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා අපිව subscribe කරන්න අමතක කරන්න එපා. හැමෝටම ජය වේවා.